ඒ ඉතිහාසය ඇතුලේ ඔබේ සංගමයට පුළුවන් වෙලා තියෙනවා ඔබේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඔබේ සංගමයට පුළුවන් වෙලා තියෙනවා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්න සංගමය ඇතුලේ. ඔබේ සංගමයට පුළුවන් වෙලා තියෙනවා බැංකු සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. අමතක කරන්න හොඳ නෑ අපි කවුරුත් දශක 3ක් තිස්සේ මේ රටේ මහා සම්පත රාජ්‍ය බැංකු පද්ධතිය කෑලි වලට කඩලා පෞද්ගලික අංශයේ මුදලාලින්ට බාර දුන්න හදපු ඒ පාලකයන්ගේ උවමනාව දශක 3ක් තිස්සේ අඛණ්ඩ අරගලයකින් නැවත ලංකා බැංකු සේවක සංගමය කියන එක අපි කියන්න ඕනේ. අදටත් මේ රටේ මහජනයට අයිති සම්පතක් බවට රාජ්‍ය බැංකු පද්ධතිය මේ රටේ හුස්ම ගන්නේ ලංකා බැංකු සේවක සංගමේ අඛණ්ඩ අරගලය නිසා කියලායි අපි සූදුවට ඒ අය බලාපොරොත්තු වෙනවා දැනට ශක්තිමත්ව තියෙන රාජ්‍ය ව්‍යාපාරවල කොටස් ගේන්නේ. එහෙම නැතුව මේ අපිට උපදෙස් දෙන අය දෙන්නේ මේ රාජ්‍ය ආයතන ප්‍රයිවටයිස් කරලා කොටස් වෙළඳපොළට ගිහිල්ලා මේ ආර්ථිකය වර්ධනය කරන්න නෙවෙයි. ඒ අයගේ මේ සුරකුම් වෙළඳපොලේ තියෙන සූදුවට අවශ්‍ය කරන කොටස්